හරි ඉතින් අද ගෙනල්ලා තියෙන සුපිරිම VPN එකක් මේක 2028ත් ගැලපෙන සුපිරිම VPN එකක්. ඉතින් මම කලින් වීඩියෝ VPN එකක් දැම්මා. VPN ගැන දාලා තිබ්බා වීඩියෝ එකක්. ඉතින් ඒක සමහර අයට වැඩ කරන්නේ නැහැ කියලා තිබ්බා. ඉතින් ඒ අය මේක try කරලා බලන්න. මේකේ මොකුත් ෆයිල් අනම්මනම් මොකුත් හදන්න ඕනේ නැහැ. ඔයාලා දාන පැකේජ් එක ඔයාලට ඕන පැකේජ් එකක් දාලා Google වගේ යන්න පුළුවන්. ඉතින් සුපිරිම VPN එකක්. මේක හරියන්නේ නැති අය මම මේ කලින් දාලා තියෙන වීඩියෝ එක try කරලා බලන්න. ඉතින් එහෙනම් තව දෙයක් කියන්න ඕනේ වීඩියෝ එක බලන්න හැමෝම subscribe පාරක් දාලා යාළුවොත් බලන්න share පාරක් දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයාලා Play Store එකට ගිහිල්ලා Thunder VPN කියලා search කරන්න. මෙන්න මේක තමයි app එක. මෙන්න මේ app එක download කරන්න. හරි download කරගෙන ඉවරලා මේ විදිහට app එක open කරන්න. open කරද්දි මෙන්න මේ විදිහට මේක touch කරලා ඉස්සරහට යන්න. හරි මේ විදිහට ටිකක් කරලා යනවා app එක open වෙන්න. හරි මෙතනින් මේක close කරලා මෙන්න මේ විදිහට තමයි app එක open වුණාම තියෙන්නේ. ඉතින් ඔයාලා මෙතන තිත් තුනක් තියෙනවා. අන්න ඒකට touch කරන්න. touch කරාම මේ විදිහට setting කියලා තියෙනවා. එතනට යන්න. හරි අපි මෙතනින් මෙන්න මේක අපිට on කරගන්න පුළුවන්. ඉතින් ඒක on කරගන්න හේතුවක් තියෙනවා. ඒක මම තව ටිකකින් කියන්නම්. ඉතින් ඔයාලා මං කියන විදිහට මේක on කරන්න නැතුව ඉස්සෙල්ලා මේක කරලා බලන්න. හරි ඔයාලා මෙන්න මේක මෙතන touch කරගන්න. touch කරාට පස්සේ ඔයාලට servers ගොඩක් බලා ගන්න පුළුවන්. මේ යට තියෙන ඒවා නම් අපි ගෙවලා තමයි ගන්න ඕනේ. ඉතින් උඩ ඔයාලට පේනවා ඉතින් servers ටිකක් තියෙනවා. අපිට ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ රතු පාටින් තියෙන ඒවා තෝරගත්තොත් පොඩ්ඩක් signal ඒ කියන්නේ slow ගතියක් තියෙනවා. ඉතින් මේ කහ පාට වගේ හොඳයි. ඒ වගේම මේක වෙනස් වෙනවා. මෙතන කොළ පාට වැටෙනවා. එන්න ඒ වගේ ඒවා ඔයාලා තෝරගන්න කහ පාට. කොළ පාට නැත්නම් කහ පාට තෝරගන්න. ඉතින් මෙතනින් මං කහ පාටයක් තෝරගන්නවා. ඉතින් මේ විදිහට තෝරගත්තට පස්සේ නිකම්ම ඔයාලට පේනවා ඉතින් connected VPN එක නිකම්ම connect වෙනවා. ඉතින් ෆයිල් මුකුත් හදන්න ඕනේ නැහැ. හරි දැන් මම ඔයාලට කියලා දෙන්න අර ටික් එක on කරන්න ඕනේ ඇයි කියලා. හරි මම මේ කියපු විදිහට කරාම ඔයාලා VPN එක connect වෙන්නේ නැත්නම් ඔයාලා ටික් එක on කරන්න. ඉතින් මේ විදිහට තිත් තුනට touch කරලා setting එකට යන්න. setting එකට ගියාම මෙන්න මේ විදිහට තියෙනවා. එන්න ඒක උඩ touch කරන්න. ඒක මේ විදිහට touch කරාම මෙතනින් allow දෙන්න. allow දුන්නාට පස්සේ ටික් එක on වෙනවා. on කරගත්ත පස්සේ මෙතනින් ඉඳන් ඔයාලට මම අර කලින් කියලා දුන්නා වගේ server එකක් තෝරලා VPN එක connect කරගන්න තමයි තියෙන්නේ. මේ server එකක් තෝරගන්න. තෝරගත්ත පස්සේ ඔයාලට පේනවා ඇති connected කියලා වැටුණා. ඔයාලා VPN එක පාවිච්චි කරලා ඉවරලා මෙතන connected කියනකට touch කරන්න. touch කරාම මෙතන disconnect කියලා එනවා. අන්න ඒක touch කරාම VPN එක off වෙනවා. ඉතින් ඔයාලට ආය පාවිච්චි කරන්න ඕන වුණාම VPN එක කලින් කියලා දුන්න විදිහට on කරගන්න. එහෙනම් හැමෝටම ජය වේවා. bye bye.